ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා හැමෝටම. 2026 වසරේ T20 ලෝක කුසලානේ සුපිරි 8 දෙනාගේ වටේ ගෲප් 2 යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තීරණාත්මක තරගයක් හෙට දිනේදී පැවැත්වෙනවා නවසීලන්ත කණ්ඩායම සමග. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටේ ක්‍රීඩා කරපු පළමු තරගයෙන්ම පරාජයකටපත් වුණා එංගලන්ත කණ්ඩායම සමගින් ක්‍රීඩා කරපු තරගයේදී. ඉතින් මේ වෙද්දි ගොඩක් අය දන්නවා ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ තවමත් විසඳිලා නැති ප්‍රශ්නයක් විදිහට තියෙනවා ආරම්භක ප්‍රතිකරණය ගැන. ඉතින් සිම්බාබ්වේ තරගයට ක්‍රීඩා කරපු කුසල් ජනිත් ලකුණු අතරට ආවට එංගලන්තයේ සමග තිබ්බ තරගයේදී කුසල් ජනිත්ට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. කුසල් ජනිත් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 14කින් ලකුණු 22ක් ලබා ගැනීමෙන් පැතුම්ට සහයෝගයක් ලබා දුන්නා. ඉතින් එහෙම වුණත් පසුගියදා එංගලන්තයේ සමග පැවති තරගයට ක්‍රීඩා කරේ දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින කමිල් මිෂාරව. ඉතින් ඒ තරගයේදී කමිල් මිෂාර පන්දු 11ක් වැය කරලා අමාරුවෙන් ලකුණු 6ක් ලබා ගත්තා. ඉතින් හෙට තරගය සඳහා බොහෝ විට පැතුම් නිස්සංග සමගින් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කරයි. ඉතින් අපි බලමු හෙට තරගය සඳහා බොහෝ දුරට ක්‍රීඩා කරන 11 දෙනා කවුද කියලා. ඒ අනුව හෙට තරගය සඳහා පැතුම් නිස්සංක කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, තුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මත චමීර, දේශාන් මදුසංක සහ දුෂාන් හේමන්ත යන ක්‍රීඩකයන් 11 දෙනා බොහෝ දුරට ක්‍රීඩා කරන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙමනම් හෙට දිනේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය සඳහා ක්‍රීඩා කරන 11 දෙනා ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.